ඇත්තටම මෙන්න මේ පොඩි කාර් එක පිටුපස තියෙන හිස්ටොරිකල් ක්‍රියේටිවිටි එක ගැන ඔයා දන්නවද? 1968 වලදී මැටල් සමාගම විසින් Hot Wheels සන්නාමය ලෝකෙට හඳුන්වා දෙද්දී ඔවුන්ට ඕන වුණේ නෑ සාමාන්‍ය සෙල්ලම් කාර් හදන්න. ඔවුන්ට ඕන වුණේ ඇත්තම කාර් එක තියෙන ස්පීඩ් එක සහ අතිශය සවිස්තරාත්මක නිමාව. ඒ කියන්නේ ප්‍රසිෂන් ඩිසයින් එක අඟල් 3ක පුංචිම පුංචි ස්ටීල් එකකට ගේන්න. 1968 වල ඉඳන් ආපු අවුරුදු ගණනාවක ඉතිහාසය සහ එක්ස්පීරියන්ස් එක තමයි මේ කාර් එක නිර්මාණය වෙලා තියෙන්නේ 1:64 කියන ස්කේල් එකට. ඒ කියන්නේ ඇත්තම පෞෂි කාර් එකක් හරියටම සමාන කොටස් 64කට බෙදුවොත් ඒකෙන් එක් කොටසක ප්‍රමාණයකට තමයි මේ කාර් එක හදලා තියෙන්නේ. මේ තරම් පොඩි ඉඩක් ඇතුලේ ඇත්තම පෞෂි කාර් එක තියෙන හැම කර්ව් එකක්ම හැම ලයින් එකක්ම නූලටම තියන්න Hot Wheel engineering skill එකට පුළුවන් වෙලා තියෙනවා.